වෙල්කම් බැක් කියලා පිළිගන්නවා ගයිස්. ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ පසිය මොඩ්ස් channel එකෙන් ගෙනල්ලා තියෙන තවත් අලුත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් ගයිස් මම කලින් දවස් ටිකේ දැම්මා SQL video predictor download කරගන්න විදිය සහ Aviator version 7 එකේ password එක crack කරන විදිය ගැන වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් බලන්න පුළුවන් අපේ channel එකට ගිහිල්ලා. නැත්නම් මම playlist එකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් playlist එකෙන් ගිහිල්ලා බලා ගන්නත්. හරි guys, ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Aviator predictor version 12.0.5 එක. ඉතින් ඔයාලට පුළුවන් මේකෙත් password එක crack කරන විදිය තමයි මම අද කියලා දෙන්න යන්නේ. password එක කියන්නේ activation code එක crack කරගන්න විදිය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඔයා අපේ channel එක තවත් subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. මතක ඇතුව bell icon එක click කරලා තියාගත්තොත් අපි දාන වීඩියෝ හැම එකක්ම ඔයාලට notification එක මගින් බලා ගන්න පුළුවන්. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් තවත් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ promo code එක පාවිච්චි කරලා 888 stars betting site එකේ account එකක් create කරගෙන free signal වගේම free bet ඒ වගේම special offers ගොඩක් තියෙනවා මේ දවස් ටිකේ. ඉතින් ඔයාලට පුළුවන් ඒවා ලබා ගන්න. මම ඒකට ගැලපෙන චූටි වීඩියෝ කෑල්ලක් මෙතනින් දාන්නම්. ඔයාලට පුළුවන් ඒක බලලා ආයෙත් වීඩියෝ එකට එන්න. හරි guys, ඉතින් ඔයා මේ වීඩියෝ කෑල්ල බැලුවා නම් ඔයාලට පුළුවන් account එකක් හදාගන්නේ කොහොමද සහ promo code එක ඇතුළත් කරන්න ඕනේ කොතනද සහ වෙනත් විස්තර ටිකක් දැනගන්න. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. මං ගාව තියෙනවා අද Aviator predictor version 12.0.5 එක. ඉතින් මං කියන්න යන්නේ මේකේ password එක crack කරගන්නේ කොහොමද කියන එක සහ ගැන. අපි මුලින් මේ විදිහට app එක ඇතුළට යමු. මේ application එක ටිකක් පරණ එකක්. හරිද? මේක 2024 ආපු එකක්. මේක හරියටම වැඩ කරනවද කියලා දන්නේ නැහැ. නෝට් කරගන්න ඕනේ. ඉතින් මේක වැඩ කරනවද කියලා හරියටම දන්නේ නැහැ. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් Betway, M Sports, BotKing, 1win, 1xbet, Melbet, eBet, BetPawa, Premier Bet, Sportybet, Hollywood Bet, Superbet, Pinup Bet, Lotto Stars වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ betting site වල. හරි අපි මෙතනින් 1xbet වගේ එකක් select කරගමු. මෙතන connecting කියලා වැටෙනවා බලමු. හරි. මේ විදිහට ආවට පස්සේ ඔයාලට මෙතන activation code එකක් ගහන්න ඕනේ. හරි activation code එකක් ගහලා continue කරාට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් pop up වෙනවා message එකක් incorrect id කියලා. ඉතින් මේක activation id එක අපි දන්නේ නැහැ මොකක්ද කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේකේ activation id එක අපි crack කරගන්නේ කියන එක ගැන. ඉතින් හැමදාම කියනා වගේ ඔයාලට මේකට APK hit pro හරි pro plus හරි APK hit එක හරි තියෙන්න ඕනේ. මම මේ විදිහට APK hit app එක ඇතුළට යනවා. ගියාට පස්සේ ඔයා මෙතනින් installed app කියන එක select කරන්න ඕනේ. මොකද අපි දැන් මේ phone එකට මේ application එක install කරලා තියෙන හින්දා. ඔයාලට නැත්නම් APK file එකක් තියෙනවා නම් file එක උනත් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට මෙතනින් ඔයාගේ app එක තෝරන්න ඕනේ. මගේ දැන් මෙතන තියෙන්නේ Aviator predictor version 12 point එකනේ. මම ඒක select කරනවා. select කරාට පස්සේ මේ විදිහට full edit දෙන්න ඕනේ. full edit දීලා decode all files කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට string ටික load වෙනවා. අපි ටිකක් load වෙන්න දෙමු. හරි. string ටික load වුණාට පස්සේ ඔයාලට මේ යට තියෙනවා files කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒකට දාගන්න. හරි. files ටිකත් මේ විදිහට ටිකක් වෙලා load වෙනවා. අපි මේ විදිහට ෆයිල් ටිකක් load වෙන්න දෙමු. හරි
ෆයිල් ටික ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මේ මෙතන උඩම තියෙනවා ඉස්මේල් කියලා පොඩි නිල් පාටින් බටන් එකක්. ඔයා ආන් එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඉස්මේල් ටිකත් මේ විදිහට ලෝඩ් වෙන්න දෙන්න ඕනේ. ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ නිල් පාටින් කැරගෙන රවුම නතර වෙනවා. ඒ වගේම යටින් පොප් අප් මැසේජ් එකක් එනවා ඉස්මේල් ටික ලෝඩ් වෙලා කියලා. හරි. ඉස්මේල් ටික ලෝඩ් වෙනකන් අපි යමු ආයේ AV ප්‍රෙඩික්ට් ඇප් එකට. ඉස්මේල් ටික ලෝඩ් වෙන එක නතර වෙලා. අපි ඉස්මේල් ටික ලෝඩ් වෙනකන් ඉඳ තමයි යනවා. හරි. successful decoded DEX files. හරි. ඊළඟට අපි යන් ආයේ AV ප්‍රෙඩික්ට් ඇප් එකට. හරි. ඇප් එකට ආවට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ මෙතන තියෙන continue කියන බටන් එක උඩ ටච් කරන්න. හරිද? ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට යටින් බලා ගන්න පුළුවන් මෙතන incorrect ID කියලා පොඩි මැසේජ් එකක් pop up වෙනවා. ඔයා ආන් එකේ තියෙන විදිහටම මේ මෙතන search icon එකේ මේ මෙතන search bar එකේ ඉතින් මේ මෙතන යට search bar එක. ඔයා ආන් එකේ ඒ විදිහටම type කරන්න ඕනේ. මම මේ විදිහට type කරගන්නම්. ටයිප් කරලා මේ දෙකට ටික් දෙක දාලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ටිකක් වෙලා යනවා මේ විදිහට ලෝඩ් වෙන්න. අපි ඒක ලෝඩ් වෙනකන් ඉමු. හරි guys මම මෙතන බලුවේ අපේ මේ incorrect ID එක load වුනේ නැත්තේ ඇයි කියලා. හරිද? මේ load වුනේ නැත්තේ ඇයි කියනවා නම් මෙතන මේ email ටික අපි load වෙලා නැහැ. load වුණාට load වෙලා නැහැ. හරි මම මේ ටික ආයෙ load කරගන්නම්. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පුළුවන් ආයෙ search එකෙන් දාන්න incorrect ID කියන එක. හරි guys පළවෙනි පාර app එකේ screen ටික load වෙනකොට මේ email ටික load වෙනකොට මොකක් හරි වෙලා තියෙනවා. ඒකෙන් තමයි search result එක found වුනේ නැත්තේ. හරි දැන් මම app එක close කරලා ආයෙ ආවා. ඊට පස්සේ මගේ result එක මේ විදිහට found වුණා. ඊට පස්සේ ඔයා උඩ මෙතන මේ තියෙන කුඩ touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මේ විදිහට ආයෙ එනවා නිල් පාටින් incorrect ID කියලා තියෙන තැනක්. හරි. ඊට පස්සේ ඔයා මේ email page එකේ උඩටම යන්න. හරිද? උඩටම ගිහිල්ලා හිමීට පල්ලෙහාට බලාගෙන ඉන්න. තද කොළ පාටින් පොඩි කෝඩ් එකක් වගේ එකක් තියෙනවා. ආන් ඒක තමයි මේකේ කෝඩ් එක. ආ මේ තියෙන්නේ AVIA ඩොලර් මාක් එක 80යි. ආන් ඒක. ඊට පස්සේ ඔයා ඒක මේ විදිහට සිලෙක්ට් කරගෙන කොපියක් දාගන්න. කොපියක් දාගෙන ඔයා එන්න AV ප්‍රෙඩික්ට් ඇප් එක ඇතුළට.
මේ විදිහට මොකක් හරි සයිට් එකක් තෝරගන්න. හරි. මෙතනට ඔයා කොපි කරන් ආපු කී එක පේස්ට් කරන්න. පේස්ට් කරලා කන්ටිනියු බටන් එක ටච් කරන්න. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේ incorrect ID කියලා මැසේජ් එකක් ආවේ නෑ. මෙතනින් ඔයාගේ ඊළඟ වෙබ් පේජ් එක ඇතුළට මේ කෝඩ් එක ගැහුවට පස්සේ ගියා. දැන් අපි බලමු මේක ඇප්ලිකේෂන් එක වැඩ කරනවද නැද්ද කියලා. වැඩ කරනවද නැද්ද කියලා හරියටම බලා ගන්න පුළුවන්. මේ මෙතන start game කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මම මේ විදිහට start game කියන බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ මේ විදිහට signal loading කියලා වැටෙනවා. අපි බලමු මේකේ signal එකක් හරි පෙන්නයිද කියලා. ඉතින් මේක මේ විදිහට signal load වෙන්නේ නැහැ. දැන් ටිකක් වෙලා ගියා. signal load වෙනවනම් ටක් ගාලා load වෙන්න ඕනේ. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොච්චර වෙලා බලන් හිටියත් මෙතනින් එහාට signal loading එකක් වෙන්නේ නැහැ කිසිම. ඉතින් මේ ඇප්ලිකේෂන් එක වැඩ කරන්න කියන්න වෙන්නේ මම මේ වීඩියෝ එක ගෙනාවේ කොහොමද මේ වගේ ඇප්ලිකේෂන් වල කෝඩ් එකක් අපි ගන්න කියන එක ගැන තමයි වීඩියෝ එක ගෙනාවේ. මේ ඇප්ලිකේෂන් එක වැඩ කරනව නැති එක මගේ වැරදක් නෙමෙයි. ඉතින් ගොඩක් කට්ටිය කලින් ඒවට කමෙන්ට් දාලා තියෙනවා එක එක විදිහේ ඒවා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේක පොඩි අධ්‍යාපනික දැනුමක් විදිහට දෙන දෙයක් වගේ තමයි. ඒ කියන්නේ අපි හැක් කරන එහෙම සීන් එකක් නෙමෙයි කියන්නේ. පොඩ්ඩක් ඔයාලට මේ වගේ එකක් කෝඩ් එකක් කඩාගන්නේ කොහොමද සහ එහෙම එකක් ගැන තමයි මම මේ වීඩියෝ එක කරන්න අදහස් කරන්නේ. හරි ඉතින් guys අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න මොකක් හරි තියෙනවා නම් මම අනිවාර්යෙන්ම දැක්ක ගමන් කමෙන්ට් වලට රිප්ලයි කරනවා. හරි guys ඉතින් ඔයාලට මේ වගේ තවත් සුපිරි වීඩියෝත් අරගෙන ඉස්සරහට එන්න. එතකන් අදට මේ වීඩියෝ එක නවත්තනවා.